අයිබෝවන් ඔබ ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ආඩිස් පැරෝ රයිටර් YouTube නාලිකාවට මගේ නම රොෂල් ඇන් මේ තමයි මම කරන පළවෙනි වන වැඩසටහන සිංහලෙන් කරන COVID-19 කාලය තුළදී ගෙදර ඉන්නකොට මං ගොඩක් දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරාදී මට හිතුණා මම ඉගෙනගත්තු දේවල් දෙවියන් වහන්සේ මට කතා කරපු දේවල් ඔබත් සමග බෙදා ගන්න මං මේ වැඩසටහනට මම නම් කරේ නිශ්මෙත් චේයම් කියලා. ඒ කියන්නේ හිබ්‍රු වලින් කියන්නේ නිශ්මෙත් චේයම්, සිංහලෙන් කියන්නේ ජීවන හුස්ම කියලා. මම ජීවන හුස්ම කියලා අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ හුස්ම ගැන. දෙවියන් වහන්සේගේ හුස්මෙන් තමයි මිනිසාට ලෝකෙම වද්දී ආදම්ට දෙවියන් වහන්සේගේ හුස්ම තමයි දුන්නේ. ඊට පස්සේ ආදම් හුස්ම ගත්තේ. ඒ කියන්නේ පළවෙනි මිනිසා. දැන් ඒ විතර නෙමෙයි අපි කියන්නේ මම උදේට නැගිටිද්දි මම විශ්වාස කරනවා මම නැගිටින්නේ හැමදාම දෙවියන් වහන්සේගේ හුස්ම නිසා කියලා. නැත්නම් මම නිදාගෙන උදේට නැගිටින්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මට ඕන වුණා දෙවියන් වහන්සේගේ සමග කාලය ගත කරන්න. ඉතින් දෙවියන් වහන්සේට කාලය ගත කරද්දී මම ගොඩ දේවල් ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේගේ ජීවන හුස්ම දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා අන්තර්ගතයි. අපි ඒක කියවන හැම අවස්ථාවකදීම දෙවියන් වහන්සේගේ ජීවන හුස්ම අපිට ගිහිල්ලා අපේ ජීවිතේ වෙනස් වෙනවා. සිතන පතන විදිය වෙනස් වෙනවා. දේවල් දකින්න විදිය වෙනස් වෙනවා. ඒ වගේම ඒවා ඇතුළට ගන්නවා විතරක් නෙමෙයි ක්‍රියාවෙන් අපේ දේවල් වෙනස් වෙනවා. මගේ ගොඩක් දේවල් මේ කාලය තුලදී වෙනස් වෙලා තියෙනවා. මම ඒ ගැන දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ මාව රැකවල් කරගෙන තියෙනවා, බලාගෙන තියෙනවා. ඒ ගැන මම දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ගීතාවලිය පොත ගැන. ගීතාවලිය පොතේ තියෙන තනිකර දෙවියන් වහන්සේට එක ඒ කාලේ හිටපු පුද්ගලයන් දෙවියන් වහන්සේට කරපු ගීත යාඥාවන් නමස්කාර කරපු ආකාරය ගැන තමයි තියෙන්නේ. ඉතින් ඒවා අදටත් ඒවා වළංගුයි අදටත් ඒවා දාලයි. ඉතින් මං හිතුවා මම ඉගෙනගත්තු දේවල් ටික ඔබත් සමග බෙදා ගන්න ඔබට ආශිර්වාදයක් වෙයි කියලා. ගීතාවලිය පළවෙනි පරිච්ඡේදය පළවෙනි පදේ නම් 6 වෙනි පදේ දක්වා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ පෞකාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නා වූ නින්දා කරන්නන්ගේ ආසනෙහි නොහිදින්නා වූ ස්වාමින්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැ දවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේය. ඔහු දියැල බල්ලන්ගේ හිඳ වූ නියම කාලට ඵල දෙන නොමැලවෙන කොළ ගසක් ඇති හා සමාන වන්නේය. ඔහු කන සියල්ල සඵල වේ. දුෂ්ටයෝ එසේ නොව සුළඟින් විසිර යන බෝල් හා සමානය. එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහි ද පෞකාර ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය. මක්නිසාද ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක. නමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේය. මම මේකෙන් ගොඩක් මට පෞද්ගලිකව කතා කරේ මෙනෙහි කිරීම ගැන. ඒ කියන්නේ රෑ දවල් මෙනෙහි කරන එක ගැන. ගිය අවුරුද්දේදී මම දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න ගත්තා. නමුත් අගෝස්තු මාසෙ විතර වෙදී මොනවද කියන්නේ මුලින් පටන් ගත්තේ පරිච්ඡේද 5කින් කියවන්න අන්තිම ඉවරුනේ එක පදයක් වගේ තමයි කියවන්න ගත්තේ. එහෙම නැත්නම් සබත් පාසලේ උගන්වනකොට අනිවාර්යෙන් බයිබල් දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න සිදු වුණා. ඉතින් ඒ කොටස් කියවන හැරෙන්න මම ඊට අමතරව වැඩි කියවන්න ගියේ නෑ. නමුත් මේ අවුරුදු පටන් ගන්නදී මම දෙවියන් වහන්සේට කිව්වා මම ආසාව වහන්සේගේ වචනය ඉගෙන ගන්න.
ඒක ඒ තුලින් මට වුණා උන්වහන්සේ මාට කතා කරන්න මගේ ජීවිතයට වෙනස් කරන්න කියලා. ඉතින් දෙවියන් වහන්සේ එක කාලේ ගත කරද්දී මට තේරුණා විශේෂයෙන්ම මේ කාලේ විශේෂයෙන්ම COVID-19 නිසා ගෙදර ඉන්නකොට දෙවියන් වහන්සේට ගත කරන්න ගොඩක් කාලේ ලැබුණා. ඒ කාලය තුළදී يعني මාස 3ක් තිස්සේ දෙවියන් වහන්සේ පුදුම ආකාරයෙන් මට කතා කරා. ඒ කියන්නේ සමහරක් ඒ කියන්නේ මට තිබුණා වූ සැකයන් ඒ වගේම මට තිබුණා වූ විශ්වාස කිරීමට අපහසු දේවල් ඒ කියන්නේ සමහරක් අය පුද්ගලයන් නිසා මගේ ඇදහිල්ල ඒ කියන්නේ මගේ විශ්වාසය කැඩලා ගිය තැන් දෙවියන් වහන්සේ අල්ලන ගත්තා. සමහරකට මට අමතක වෙලා තිබුණ දේවලු දෙවියන් වහන්සේ සමහරක් සිදුවීම් තුලින් මට කතා කරන්න ගත්තා. ඒ කියන්නේ කොටිමින් කියනවා නම් දෙවියන් වහන්සේ ඒ කියන්නේ කිසිම දෙයක් මගේ ජීවිතේ වෙච්ච දේවල් සැඟවිලා අමතක වෙලා තිබේවත් ඒ වගේම මම කතා කරන අකමැති දේවල් පවා දෙවියන් වහන්සේ ඉදිරියට මං ගෙහිලා ඒ දේවල් කතා කරන්නට පුළුවන් වුණා. ඒව කතා කරලා දෙවියන් වහන්සේගේ වචනේ මට මේ දේවල් වලට උත්තර ලැබෙති මගේ ජීවිතේ මට තේරුණා පුදුම ශක්තියක් දැනෙනවා පුදුම ධෛර්යයක් දැනෙනවා ඒ වගේම පුදුම සමාදානයක් හදවත තුළ ඇති වුණා. ඉතින් ගොඩක් සමහර විට ඔබට කියවන්න බැරි වෙයි ගොඩාරියක් එක පදයක් දෙකක් එහෙම නැත්නම් එක පරිච්ඡේදයක් වගේ කියවුවාට කමන්නේ. ඒ තුලින් ඔබට කතා කරන දේ පොතක් අරගෙන ලියන්න. එතකොට ඒ දේ නිතර මතක තියේවි. මොකද මාට නම් අමතක වෙනවා ඉක්මනට. ඉතින් අමතක වෙන නිසා මම පොතක් අරගෙන ලිව්වා. එතකොට පස්සේ ඒවා මම කියවන්න ගත්තා. දෙවියන් වහන්සේගේ වචනේ මගේ දවස පුරා දෙවියන් වහන්සේගේ වචනය උදේ කියවද්දි උදේ වචනය දවස පුරා කියවද්දි රැට විශේෂයෙන්ම රැට නිදාගන්න යද්දී උන්වහන්සේගේ වචනේ මම මෙහි කරාම කියන්නේ කියවුවම ඒවා මගේ ජීවිතේට උන්වහන්සේට ඒ සම්බන්ධව යාඥා කරාම මට හොඳට නිදා ගන්නත් පුළුවන් වුණා. අනිත් එක තමයි අපි තව කෙනෙක්ගේ වැරද්දක් දැක්කොත් ඉන්නේ එහෙම ඒ පුද්ගලයාව ගැන අනිත් අයට කතා කර කාලේ ගන්නට වඩා මම ඉගෙන ගත්තා දෙවියන් වහන්සේගේ ඉදිරියට ඒ පුද්ගලයාව ගෙනහිල්ලා මම හිතන දේ අනිත් අය දකින දේ කියලා උන්වහන්සේ මොකද ඒ පුද්ගලයා ගැන හිතන දේ දකින දේ මට පෙන්වන්න කියලා. ඒ වගේම ඒ පුද්ගලයා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා නම් මොකද සමහරක් අය හිතනවා අපි එක තත්වයකට ආවම අපි ඒ දේ මොනවද කියන්නේ මේන්ටේන් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒ විදිහටම කරගෙන යන්න ඕනයි කියලා. නැත්නම් ඒක සෑම නැති වුණොත් එimhe අපිට දරා ගන්න බෑ. එක කෙනා එක විදිහට හිතයි කියලා. නමුත් ඒකට එහෙම වෙදී සමහර කලකට අපි වැරදි මාර්ගවලට යන්න පුළුවන්. අවස්ථාව වැඩි. මොකද ඒ தત્ත්වය අපි රඳවාගෙන යන්න කැමති නිසා. ඉතින් අපි දැක්කොත් එහෙම ඒ කියන්නේ මම දැක්කම එහෙම කවුරු හරි ඉන්නවා නම් එහෙම නැත්නම් මම දැනගත්තම එහෙම පුද්ගලෙක් ඉන්නවයි කියලා මම ඒ පුද්ගලයා වෙනුවෙන් මට මතක් වෙන හැම වෙලාවෙම මම මේ පුද්ගලයාව දෙවියන් වහන්සේ ඉදිරියට ඔසවනවා. මොකද අපි ඒ කියන්නේ මම එහෙම කරේ නැත්තම් කවුද ඒ වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න දෙවියන් වහන්සේගේ දරුවන්ව ඔසවන්නේ කවුද? මම ඒක කරේ නැත්තම් මම හිතන්නේ එහෙමයි. මොකද වැරදි හොයන්න ලේසි. නමුත් ඒ පුද්ගලයාව ඔසවන්න අමාරුයි. ඒ පුද්ගලයාව යාඥා කරලා දෙවියන් වහන්සේට බාර දෙන්න අමාරුයි. මොකද දෙවියන් වහන්සේ තමයි හැම කෙනෙක්ටම හැකියාවන් කලෙන්ත ඒව දීලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ තමයි ඒ දේවල් දීලා තියෙන්නේ. මං ඒ දේවල් වලට පහත හෙලන නරකයි. දෙවියන් වහන්සේ තුළට ඒ පුද්ගලයාව ඔසවන්නයි අවශ්‍ය. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපිව ඒ දෙයට තමයි. මැදිහත්කාරකම් කරන අනිත් පුද්ගලයන් වෙනවා. දෙවියන් වහන්සේගේ වචනය කියවද්දී මෙනෙහි කරද්දී මම ඉගෙන ගත්ත දේවල් ඒක තමයි. මොකද
දෙවියන් වහන්සේගේ වචනේ කියවන එක විතරක් නෙමෙයි ඒක ජීවිතයට ඇතුළත් කරගෙන ඒකට ක්‍රියාවක් වෙන්න ඕනේ නැත්නම් ඒක ඔළුවේ දැනුම විතරක් නෙමෙයි ඒක ජීවිතයට අදාළ වෙන්න අවශ්‍යයි. ඒක තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. කියනවා නම් තව දෙයක් තමයි උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න උන්වහන්සේ අපිට කතා කරાવી උන්වහන්සේ හොයන්න උන්වහන්සේ ඔබට සම්බ වෙවි ඔබේ ආඥා කරන් හරි තියනවා නම් පල්ලෙහා තියෙන කමෙන්ට්ස් වල දාන්න එහෙම නැත්නම් අපේ ඉන්බොක්ස් කරන්න පුළුවන් YouTube වල එහෙම දෙයක් කරන්න මම ඔබ වෙනුවෙන් ආඥා කරන්න ලැස්තිලා ඉන්නවා ඒ වගේම ඔබට ආශිර්වාදයක් වුණා නම් ආශිර්වාදයක් වෙයි කියලා විශ්වාස කරනවා ඔබට දෙවියන් වහන්සේගේ සමාදානයත් ආශිර්වාදයක් සුවයත් ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් God bless you.